යන්න ඉස්සරහට විදුලිත් එක්ක අපි ටිකක් කතා කරන්න ඕනේ. කවුද මේ මොනවද මේ මල්ලක් අරගෙන එන්නේ? මෙයත් ඔයාගේ කෙනෙක්ද? කියන්නකෝ කවුද මේ? අපි හැරෙමු විනිශ්චය මණ්ඩලේ පැත්තට. මල්ලත් ඇවිල්ලා. මට දෙන්නේ සාස්තර කියන්න ඇවිල්ලා තියෙන්නේ. මම ආවේ සාස්තර කියන්නේ. කොයි පළාතේ ඉඳලාද ආවේ? මම ආවේ දකුණ පළාතේ ඉඳලා. දකුණ පළාතේ ඉඳලා ආවේ. සාස්තර කියන්නේ අරගෙන කොච්චර විතර කල් වෙනවද? අවුරුදු 62ක් විතර වෙනවා. ඔයාගේ වයස කීයද? මගේ වයස 69. හරි. එතකොට මුහුණ බලලද අත බලලද මොනව බලලද ශාස්ත්‍රය කියන්නේ මොන විස්තරයක් කියන්න ඕනේ අපිට? මම කියන්නේ අත බල. දකුණ අතද වම් අතද? දකුණත්. සල්ලිත් ගන්නවද? ටිකක් ගන්න. ශාස්ත්‍රය කියන්නේ කීයද ගන්න ගාන? 50ක් විතර. අයියෝ සුළු ගානක් නෑ. හමු වෙන ශාස්ත්‍රයක් වෙන්න වගේ අත බලාගෙන කියන්නේ ශාස්ත්‍රය පාරේ බහලා යන්න පුළුවන් විදිහට. නෝන ඇවිල්ලා දෙන්නේ. ශාස්ත්‍රය බහලා බලමු. පුංචි මහත්තයා බොහොම පින්වන්තයි. ඇදලා කියපු විදිහට බයත් හිතුණා. පුංචි මහත්තයාට යන හැමතැනම නෝනල කොට. හරියටම හරි. හරියටම හරි. අද නම් රෙදි ගලවයි වගේ. පුංචි මහත්තයා ඉපදුනේ නම් ඇතුම් නැතුවම. හරි ඒක නම් ඇත්ත වෙන්න ඇති අම්මත් කිව්වා. පුංචි මහත්තයාගේ නෝනා කොච්චි කරලකට සමානයි. ඇත්තද කියන්නේ? දැන් කොයි නෝනද කියලා අහන්න වෙනවා. මෙයාම කියවනේ නෝනලා යන තැන කියලා. හොඳයි එහෙනම් ස්තුතියි තරගෙට ආවට බිනුලි. වටයක් ගහමු. වටයක්